හරි ළමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ සරල අනුවර්තීය චලිතයේ ප්‍රස්ථාර සියල්ලම ටික. මීට කලින් අපි සරල අනුවර්තීය චලිතයේ තියරි මතක් කරගන්න වීඩියෝ එකක් දාලා දෙනවා. විනාඩි 10කින් සරල අනුවර්තීය චලිතයේ තියරි ටික සම්පූර්ණව මතක් කරගන්නවා. ඊට කලින් අපි විනාඩි 20කින් තරල ගතිය කියන එක සම්පූර්ණම පාඩම ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරන නැවත මතක් කරගන්න වීඩියෝ එකක් දාලා දෙනවා. ඒවා බැලුවේ නැත්නම් ඒවා බලන්න නිකන් කන බොන ගමන් හරි අරගෙන ගමන් හරි නිකන් පොඩි වැඩක් කරන වෙලාවකදී ඔයාලා නිකන් ටයිම් එක වේස්ට් කරන වෙලාවල් වලදී ඔන්න ඔය වීඩියෝ එකක් බැලුවොත් එහෙම ඒ අර නිකන් නාස්ති වෙන කාලයට ලොකු වටිනාකමක් ගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ පොඩි පොඩි වෙලාවල් වල මේ වීඩියෝ ටික බලලා භෞතික විද්‍යාව ඉගෙනගෙන තියෙන දේවල් ආයෙ මතක් කරගෙන ඉගෙන ගත්ත නැති කරුණු තියෙනවා නම් ඒවා ඉගෙනගෙන අමතක වෙච්ච දේවල් තියෙනවා නම් ඒවා මතක් කරගෙන මේ වගේ වැඩ ටික කරගෙන යන්න. හරි. අද කතා කරන්නේ සරල අනුවර්තීය චලිතයට අදාළ ප්‍රස්ථාර. සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක විස්ථාපනයත් එක්ක ත්වරණය වෙනස් වෙන ප්‍රස්ථාරය අපි ඇන්දොත් මේ සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක් තියෙනවා. මේ වස්තුවේ විස්ථාපනයත් එක්ක ත්වරණය වෙනස් වෙන විදිහේ ප්‍රස්ථාරයක් ඇන්දොත් එහෙම අපිට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ඇඳ ගන්න පුළුවන්. ත්වරණය විස්ථාපනයත් එක්ක වෙනස් වෙන විදිහ. රයිට්. ඔයා දන්නවා සමීකරණයෙන් අපි මේ සමය ප්‍රස්ථාරය ඇන්දොත් එහෙම අපි දන්නවා a සමානයි ඍණ ඔමේගා වර්ග x තමයි විස්ථාපනයත් එක්ක ත්වරණය වෙනස් වෙන සමීකරණය. එතන විස්ථාපනය කියන එක x අක්ෂයට අරගෙන ත්වරණය කියන එක y අක්ෂයට අරගෙන ප්‍රස්ථාරයක් ඇන්දොත් ඔයාලට තේරෙනවා මේ ප්‍රස්ථාරය y සමානයි mx ඍණ mx ආකාරයේ ප්‍රස්ථාරයක් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් වෙන්න ඕනේ කියලා තේරෙනවා. හරි ඔය වගේ ප්‍රස්ථාරයක් තමයි වෙන්න ඕනේ. එතන මේක තමයි විස්තාරය, උපරිම විස්ථාපනයේ විස්තාරය. මේක තමයි මේ පැත්තේ ඍණ විස්තාරය කියලා අපිට ගන්න පුළුවන්. හරිද? රයිට්. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. y සමානයි ඍණ mx ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබෙන්නේ. එතකොට මෙන්න මෙතන විස්තාරයේදී මෙයාගේ ත්වරණය උපරිම වෙනවා. උපරිම ත්වරණය සමානයි a ඔමේගා වර්ගයට. මෙතන ත්වරණය a ඔමේගා වර්ගය කියලා ගන්න පුළුවන්. උපරිම ත්වරණය. මේ පැත්තේ විස්තාරය ගියාට පස්සේ ත්වරණය උපරිම වෙනවා. එතකොටත් ඒක a ඔමේගා වර්ගය කියලා ගන්න පුළුවන්. ඍණ විස්ථාපනයේ ධන වේදික. මේ පැත්තේදී ත්වරණය තියෙන්නේ මෙහෙට. මේ පැත්තේ ත්වරණය තියෙන්නේ මෙහෙට. හරිනේ. හරි. ඔය තමයි ත්වරණය වෙනස් වෙන විදිය. එතකොට බලය වෙනස් වෙන විදිය ඇන්දොත් ඒකත් ඔය වගේම තමයි. මොකද බලය කියලා කියන්නේ F සමානයි ma නේ. බලය කියලා කියන්නේ F සමානයි ma නේ. එතකොට ස්කන්ධේ නියත නිසා බලය අනුලෝමව සමානුපාතික වෙනවා ත්වරණයට. එතකොට ත්වරණය වෙනස් වෙන්නේ කෙසේද? අන්න ඒ ආකාරයටම තමයි බලයත් වෙනස් වෙන්නේ. හරි. හැබැයි මේක මේ රේඛාවෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. බලය ඇන්දොත් එහෙම බලය දැන් බලය අපි හිතමුකෝ මේ වස්තුවේ ස්කන්ධය එකට වඩා වැඩි කිලෝග්‍රෑම් එකට වඩා වැඩි කියලා. එහෙම වුණොත් මෙයාගේ අනුක්‍රමණය මීට වඩා වැඩි වෙනවා. හරිද? එහෙම වුණොත් මෙයාගේ අනුක්‍රමණය මීට වඩා වැඩි වෙලා මෙන්න මේ වගේ අනුක්‍රමණයක් එක්කෙනවා මෙහෙම. තේරෙනවද? බලය වෙනස් වෙන විදිහ. හරි. ඒ වගේ බලයේ හැඩය y සමානයි ඍණ mx ආකාරයේ ප්‍රස්ථාරයක්ම තමයි. හැබැයි අර ඒක රේඛාව වෙනවා කියන එක කියන්න බෑ. ඒ රේඛාව වෙනවා. ත්වරණේ රේඛාවයි බලයේ රේඛාවයි එකමත් එක සමපාත වෙනවා. ස්කන්ධ එකයි න. කිලෝග්‍රෑම් එකයි න. ස්කන්ධය කිලෝග්‍රෑම් එකට වඩා වෙනස් වුණොත් අනුක්‍රමණය වෙනස් වෙනවා. හැබැයි හැඩය y සමානයි ඍණ mx ආකාරයේම තමයි. හරි. ඊළඟට අපි සරල අනුවර්තී චලිතයේ යෙදෙන වස්තුවක විස්ථාපනයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන විදිහ ඇන්දොත් විස්ථාපනයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන විදිහ ඇන්දොත් මෙහෙම සරල අනුවර්තී චලිතයේ යෙදෙන වස්තුවක ප්‍රවේගය විස්ථාපනයත් එක්ක වෙනස් වෙන විදිහ මම පොඩ්ඩක් පොඩියට දින්න ප්‍රවේගය වෙනස් වෙන විදිහ ඇන්දොත් ඔයා දන්නවා මැදදී තමයි ප්‍රවේගය උපරිම වෙන්නේ දෝලන කේන්ද්‍රයේ තමයි ප්‍රවේගය උපරිම වෙන්නේ දෙපැත්තේ තමයි දෝලන ප්‍රවේගය බිඳුවක් වෙන්නේ එතකොට ප්‍රවේගය මෙන්න මෙහෙම වැඩි වෙලා මෙහෙම අඩු වෙනවා මේ පැත්තට යද්දි ධන නම් මේ පැත්තට යද්දි ඍණ විදිහට ඒ විදිහට වෙනස් වෙනවා මේක වෘත්තාකාර එකක් හරි සමමිතික වෘත්තයක් නෙවෙයි ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. ඒතර මේක වේගය සැලකුවොත් එහෙම මේ උඩ එක විතරයි එන්නේ. මොකද වේගය ඍණ වෙනවා කියලා එකක් වෙන්නේ නැහනේ. මොකද දිශාවක් නැහනේ වේගයට. හරි ඔකයි අදාළ. ඊළඟට සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුවක ශක්තිය විස්ථාපනයත් එක්ක වෙනස් වෙන විදිහ ගත්තොත් ඔයා දන්නවා ශක්තියත් ඍණ වෙන්නේ නැහැ. දෝලන කේන්ද්‍රයේ තමයි උපරිම ශක්තිය තියෙන්නේ. දෝලන කේන්ද්‍රයේ ප්‍රවේගය උපරිම වෙනවා. ඒ කියන්නේ දෝලන කේන්ද්‍රයේ චාලක ශක්තිය උපරිමයි. විස්තාරයට ගියාට පස්සේ ප්‍රවේගය බිඳුවක් වෙනවා. ඒ කියන්නේ විස්තාරිත චාලක ශක්තිය බිඳුවයි. හරි විස්තාරිත චාලක ශක්තිය බිඳුවයි. ඒතර චාලක ශක්තිය මෙන්න මේ විදිහට තමයි වෙනස් වෙන්නේ. දෝලන කේන්ද්‍රයේ උපරිමයි විස්තාරිත බිඳුවයි. මේක සමමිතිකයි ඈ. විභව ශක්තිය ගත්තොත් ඔක අනිත් පැත්ත. චාලක ශක්තිය වැඩි වෙද්දී විභව ශක්තිය අඩු වෙනවා. චාලක ශක්තිය අඩු වෙද්දී විභව ශක්තිය වැඩි වෙනවා. ඒතර චාලක ශක්තිය ගත්තොත් මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. තමයි චාලක ශක්තිය වෙනස් වෙන්නේ. ඒතර මේ දෙක එකතු වෙන මුළු ශක්තිය මෙන්න මේ නියතව තියෙනවා. ඒතර මේ තමයි විභව ශක්තිය. විභව ශක්තිය දෝලන කේන්ද්‍රයේදී බිඳුවයි දෙපැත්තේ උපරිමයි. චාලක ශක්තිය ගත්තොත් දෝලන කේන්ද්‍රයේදී උපරිමයි විස්තාරිත බිඳුවයි. මේ තමයි චාලක ශක්තිය. මේ තියෙන මුළු ශක්තිය. මුළු ශක්තිය. තේරුණානේ? හරි. ඊළඟට සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුවක විස්ථාපනය.
කාලයත් එක්ක නැත්නම් කාලයත් එක්ක විස්ථාපන වෙනස් වෙන විදිය ඇන්දොත්. කාලයත් එක්ක විස්ථාපන වෙනස් වෙන විදිය ඇන්දොත්. අපි මේක ප්‍රස්තාරයේ යටටම අරන් යන්න. කාලයත් එක්ක විස්ථාපන වෙනස් වෙන විදිය අපි ඇන්දොත් මෙන්න මෙහෙම. අපි හිතමු මෙන්න මෙහෙම කාලයත් එක්ක විස්ථාපන වෙනස් වෙනවා කියලා. හරි. එහෙනම් ප්‍රවේගය වෙනස් වෙන විදිය. කොහොමද ප්‍රවේගය වෙනස් වෙන්නේ? විස්ථාපනයේ බිඳුවක් විදිහට තමයි ප්‍රවේගය උපරිම වෙන්නේ. හරි. එහෙනම් ප්‍රවේගය විස්ථාපනයේ බිඳුවක් විදිහට ප්‍රවේගය උපරිමයි. විස්ථාපනයේ උපරිම වෙද්දී ප්‍රවේගය බිඳුවයි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි ප්‍රවේගය වෙනස් වෙන්නේ. ඒරුණානේ. ත්වරණය වෙනස් වෙන විදිය ගත්තොත්. ත්වරණය වෙනස් වෙන විදිය ගත්තොත්. ත්වරණය විස්ථාපනයේ මේ තියෙන්නේ. විස්ථාපනයේ බිඳුවක් වෙද්දී ත්වරණයේ බිඳුවයි. විස්ථාපනයේ උපරිම වෙද්දී ත්වරණය උපරිම වෙනවා. හැබැයි විස්ථාපනයේ සහ ත්වරණයේ ධන ඍණ මාරු වෙනවා. ඒ කියන්නේ විස්ථාපනයේ ධන නම් ත්වරණයේ ඍණයි. විස්ථාපනයේ ඍණයි නම් ත්වරණයේ ධනයි. එහෙනම් මේ විස්ථාපනයේ වැඩි වෙද්දී ත්වරණයත් වැඩි වෙනවා. හැබැයි විස්ථාපනයේ ධන නම් ත්වරණයේ ඍණයි. මෙන්න මේ විදිහට තමයි ත්වරණය වෙනස් වෙන්නේ. හරි. ත්වරණය ওই විදිහට වෙනස් වෙන්නේ. හරිද? right. ඊළඟට අවශ්‍ය නම් චාලක ශක්තිය. චාලක ශක්තිය හරි විභව ශක්තිය හරි චාලක ශක්තිය අපි ගමුකෝ EK kinetic energy. චාලක ශක්තිය රස දෙක අතර චාලක ශක්තිය ඍණ වෙන්නේ නැහැ. හරි චාලක ශක්තිය ඍණ වෙන්නේ නැහැ. ඒතකොට චාලක ශක්තිය වෙනස් වෙන විදිය ප්‍රවේගය දිහා බලාගෙන අපිට කරන්නේ. ප්‍රවේගය උපරිමදී චාලක ශක්තිය උපරිමයි. ප්‍රවේගය බිඳුවකදී චාලක ශක්තිය බිඳුවයි. එහෙනම් ප්‍රවේගය උපරිමදී චාලක ශක්තිය උපරිමයි. ප්‍රවේගය බිඳුවකදී චාලක ශක්තිය බිඳුවයි. නැවත ප්‍රවේගය උපරිමදී ආය චාලක ශක්තිය උපරිමයි. ආය බිඳුවකදී ආය බිඳුවයි. ආය උපරිමදී ආය උපරිමයි. ඔන්න ඔය විදිහට චාලක ශක්තිය රස වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. චාලක ශක්තිය කොහොමද වෙනස් වෙන්නේ? විභව ශක්තිය ඔගේ අනිත් පැත්ත. තේරුණා නේද? හරි. ඔය තමයි කාලයත් එක්ක විස්ථාපනයේ ප්‍රවේගය ත්වරණය වෙනස් වෙන විදිය. එතකොට මේ උපරිම විස්ථාපනය අපි විස්තාරය කියලා කියනවා. මේ උපරිමගේ A මෙතන උපරිමගේ A ඔමේගා. මේක ඍණ A ඔමේගා කියලා ගන්න පුළුවන්. මෙතන උපරිමගේ A ඔමේගා වර්ගය. එතකොට මේ ප්‍රස්ථාර තුනම එකට ඇන්දොත් එහෙම මේ ප්‍රස්ථාර තුනම එකම ප්‍රමාණයෙන් නෙවෙයි එන්නේ. මේකට වඩා මේකේ විස්තාරය වෙනස්, මේකට වඩා මේකේ උපරිමගේ වෙනස්, උපරිමගේ වෙනස් වෙන්න ඕන. හරි. right. ඉතින් සාරාංශයක් විදිහට සරල අනුවර්තීය චලිතය ගැන කතා කරොත් ඔන්න ඔය ටික තමයි ප්‍රස්ථාර විදිහට අපිට ඉගෙන ගන්න තියෙන්නේ. සරල අනුවර්තීය චලිතය. හරි.